ඔයා ඩයට් කරන්නේ නැතුව බඩගින්නේ ඉන්නේ නැතුව කාලම කෙට්ටු වෙන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරනවද? ඉතින් මම අද කියන්නම් තෙල් අඩු කරන කෑම 20ක් ගැන. ඔයාට උදේට කන්න පුළුවන් බිත්තර. බිත්තර වල තියෙන්නේ ප්‍රෝටීන්. ඔයා උදේට බිත්තර දෙකක් කෑවම දවල් වෙනකම් බඩගිනි නෑ. ග්‍රීන් ටී. ග්‍රීන් ටී වලට සීනි දාන්න නැතුව බොන්නකෝ. ඕට්ස් ගොඩක් ගන්න. මේ වගේ තන්තු වැඩි නිසා බඩ පිරෙනවා. සීනිත් අඩුයි. පැපොල්. පැපොල් වලින් වෙන්නේ බඩේ ෆැට් එක බිඳින එක. තැඹිලි ගෙඩි. මේ වගේන් වෙන්නේ බඩේ තියෙන විෂාප ද්‍රව්‍ය ඉවත් කරනවා. දවල්ට බත් එක්ක කන්න පුළුවන් පහක් ගැන මම කතා කරන්නම්. 1. පොලොස් කොස්. මේ වගේ හොඳ තන්තු තියෙනවා. බත් වලට වඩා කැලරීස් ගන්න අඩුයි. මුගුණු වැන්න. යකඩයි විටමින් තියෙනවා. ඒ වගේම ලේ හදනවා. ඇඟ හීතල කරනවා. මෑ කරල් බලමාලු. ඔමේගා 3 වලින් බඩේ තෙල් අඩු කරනවා. පරිප්පු. පරිප්පු වල තියෙනවා හොඳ ප්‍රෝටීන් එක. තෙල් නැතුව හදන්න ඕනි. කැකිරි. 95ක් වතුර තියෙනවා කැකිරි වල. කැලරි 0.1යි තියෙන්නේ. ඔයාට හැන්දෑවට බඩගින්නක් හැදෙනකොටම මේ පහ කන්නකෝ. 1. රටකජු. මිටක් කෑව නැති. ග්‍රීක් යෝගට්. සීනි නැති එක. ප්‍රෝටීන් වැඩි. ඇපල්. ඇපල් වලින් බඩ පිරෙනවා. තම්බපු කඩල. කෙටි ආහාර ගන්නවට වඩා 100% ගුණය හොඳයි. කුරුදු දාපු තේ. සීනි අඩු කරනවා. බඩගිනි නවත්තනවා. රෑට කෑවත් මහත් වෙන්නේ නැති ආහාර පහක් ගැනත් කියන්න. එක තමයි සුප්. එළවලු සුප් එකක් බීලා නිදා ගන්නකෝ. ගොටු කොළ සලාද. රෑට සුපිරිම කෑම. පුහුල්. වතුර වැඩි, කැලරි අඩුයි, කරියටත් හොඳයි. දෙහි. මද උණු වතුරට දෙහි බීලා නිදා ගන්න. ෆැට් එක බර්න් වෙනවා. චිකන් බෙස්ට්. තෙල් නැතුව කන්නකෝ. රෑට ප්‍රෝටීන් එක මරු. ඒ වගේම මේ කෑම 20 කන ගමන් ඔයා මේ දේවල් නවත්තන්නකෝ. 1. සීනි. 2. පාම් පිටි. 3. බෝතල් කෑම. සෝස් ජාති. මේ ටික නවත්තන්න නැත්තම් මම කියපු කෑම 20 කාලා වැඩකුත් නෑ. ඉතින් ඔයත් මේ කෑම 20 කාලා නිරෝගීව ඉන්න ගමන් හැඩටත් ඉන්න. ස්තුතියි.